සුබ දවසක් ඔයාලා හැමෝටම. ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඇත්තටම මේ බිම්මල් පොට්ටවල මල් එන්නේ නැණි කියලා. මල් එනවා ටික දවසක් ගියාම ආයෙ නැවත මල් එන්නේ නැණි කියලා. මේකට මම පොඩි විසඳුමක් කියන්නම්. අපිට පුළුවන් ලූකෝස් භාවිතා කරන්න. මුලින්ම බලමු මේ දිලීර වර්ධනයට කොහොමද ලූකෝස් උපකාර වෙන්නේ කියලා. අපි ඒ ගැනත් දැනගෙන ඉන්න බෑ. ලූකෝස් කියන්නේ දිලීරයට අවශ්‍ය ප්‍රධාන ශක්ති ප්‍රභවයක්. දිලීරය වර්ධනය වීමට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමටත් අවශ්‍ය ශක්තිය නිපදවීමටත් මේ ලූකෝස් උපකාර වෙනවා. ඒ කියන්නේ දිලීරයේ ශෛලයේ වර්ධනයට අවශ්‍ය ශක්තිය ලබා ගැනීම සඳහා. ඒ කියන්නේ ATP ක්‍රියාවලිය සඳහා මෙම ලූකෝස් ප්‍රධාන වශයෙන්ම උපකාර වෙනවා. ඊට අමතරව දිලීරයේ වර්ධනය වීම සඳහා අවශ්‍ය වන ප්‍රෝටීන්, ලිපිඩ හා අනිකුත් සංඝටක සෑදීමට අවශ්‍ය වන කාබන් පදනම සපයනවා. දිලීරයට අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීමටත් මේ ලූකෝස් වල තියෙන සංඝටක උපකාරී වෙනවා. ඒ නිසා මේ ලූකෝස් ස්ප්‍රේ කිරීමෙන් දිලීරය නැවත පණ ගන්වලා දිලීරයෙන් අපිට බිම්මල් ලබා ගැනීමට මේ ලූකෝස් ගොඩක් උපකාර වෙනවා. ලූකෝස් ග්‍රෑම් 10ක් අරගෙන වතුර ලීටරයක දිය කරලා ඉවරලා පොට්ටවලට ස්ප්‍රේ කරන්න ඕනේ. පොට්ටවලට ස්ප්‍රේ කරන්න කලින් පොට්ටවල මුහුණත හොඳට සුද්ධ කරන්න. සුද්ධ කරලා තමයි ලූකෝස් ග්‍රෑම් 10ක් වතුර ලීටරයක විතර දිය කරලා ස්ප්‍රේ කරන්න. ස්ප්‍රේ කරාම ඔයාලට දවස් 3කින් 4කින් විතර මල් ගන්න පුළුවන් වෙනවා. ගොඩක් වෙලාවට මල් එනවා. එහෙමත් එන්නේ නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා පොට්ටවල. ඒකයි මේ මල් එන්නේ නැත්තේ. අනිත් එක තමයි නිතරම ලූකෝස් ස්ප්‍රේ කරන්න යන්න එපා. ලූකෝස් එක දවසක ස්ප්‍රේ කරන්න. ඊට පස්සේ දවස් 3ක් විතර යනකම් ස්ප්‍රේ කරන්න එපා. සුපුරුදු පරිදි වතුර ස්ප්‍රේ කරන්න. ඒක සාර්ථකයි නම් මට කමෙන්ට් එකක් දාන්න. නැත්තම් මම තවත් වීඩියෝ එකකින් ගේන්නම් ඔයාලට තවත් මේ හොඳ උපදෙසක් මල් එන්නේ නැති එකට. එහෙනම් ඔයාලට සුබ දවසක්.